එනිසා පින්නතුනි මේ සිද්ධ කරගන්නේ මනුස්සෙක් විදිහට උත්පත්තිය ලැබුවට පස්සේ අපේ හෙට්ටිපොළ වෙළඳ සංගමය ජීවිතේ බොහෝ කඩයිම් පහු කරන්න ඇති. අද හෙට්ටිපොළ වෙළඳ සංගමයට ඓතිහාසික දවසක්. මේසා පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ දුන්න කියන්නේ මහ දෙයක් වුණේ මේකට ගෙන්නලා පන්සිල් සමාදන් කෙරෙව්වත් මද ඒ මට්ටමට එක්කහුව කරන්න පුළුවන් කියන්නේ අනික් පැත්තෙන් පෙනෙන පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මේ පින්වත් අම්මලා තාත්තලා මේ දූ දරුවෝ අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කරා හරියට තරුණයෝ උනන්දුනාලු. මම ඊයේ බණ කිව්වේ පොල්ගහ පුතුහැර. ඒ නායක හාමුදුරුවෝ කියනවා පිළිගැනීමේ කතාවේදී අපේ නායක හාමුදුරුවෝ කියන විදිහටම කියනවා ජීවිතේටවත් පන්සල් ආපු නැති වුන් ශ්‍රම දානට ආවලු. මේ තරුණ දරුවෝ ඒ කරලා නායක හාමුදුරුවෝ මට එනකොට කිව්වා මොක නැතත් ඔය මමත් දේශනා කරන දෙයක් තමයි බණ අහන්න ආපු එකට වඩා වටිනෝ බණ අහන්න හිතිච්ච එක. ආපු එකට වඩා වටිනවා හිතිච්ච එක. ඔය හිතුණු දේ තමයි ඔය හිතෙන එක තමයි අමාරු. වැට උඩට ගණ්ඩනේ අමාරු. ඔය මං හින්දා දැන් ගොඩක් හාමුදුරුවෝ බණ කියන්න පටන් අරන් තියෙනවා. දකින්නත් දිනේ හාමුදුරුවෝ බොහෝදේ හරියට ඒක හරි වටිනවා. තම තමන් දන්න දේවල් සමාජයට කියලා දෙන එක. මම අද දැක්කාර කවුදර ඇස් පේන්නේ නැති කෙනෙක් අර අංජනම් නෙමෙයි ආදාම් බලන කෙනෙක් ඉන්නවා. මට නම වැඩි හුරු නැහැ. මට අපේ රියදුරු මහත්තයා කියනවා මෙන්න මෙයක් බණක් කියනවා. මේ පැය දෙකක් විතර මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේ කොඩියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද ඕක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා. මේ ආත්ම භාවයේ විනාශ කරගන්න එපා. 2025 අවුරුද්ද ඉවර වෙලා මේ අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාර මේ 2025 ඉවර වෙලා 26 අවුරුද්ද ලබන කොට අපි පුරුදු වෙන්න ඕනේ. මේවා ඉතින් අලුත් වෙන්න ඕන අලුත් වෙනවා හරියට. අද උදේ මහමුදුරනේ ඔය පන්නල පැත්තේ තරුණයෝ වගේ අක්කාව කියනවා හාමුදුරනේ රුපියල් 80000ක පාසල් උපකරණ අරගෙන ඇවිල්ලා කියනවා මේ බොණ්ඩ එක්කහු කරපු සල්ලි කියලා නත්තලට 80000ටම පොත් පෙට්ටි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා.
එක තරුණයෙක් කියනවා මං අහන්නේ මේකම මදිද? පින්නතුනේ බොණ්ඩෙක් කව කරපු සල්ලි ධනට පිනට දෙන්න හිතෙනවා කියලා කියන්නේ. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා. හැමදාම අපි අවුරුද්දට එකහුව වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියන්නේ වෙනද බොණ්ඩ එකහුව වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕන කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලනු දෙකක් දෙපැත්තෙන් බැදලා. මම මේ වෙළඳ සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා. ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න. පන්ති කාඩ් 30යිනේ. ඔක ඉතින් මහ දෙයක්යි. හෙට්ටි පොළ වෙළඳ සංගමයට ඔච්චර කරන්න පුළුවන්. ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂපක්ෂකම් නැතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ. නේ අවුරුදු 2කින් උසස් පෙළට පන්ති යවන්න තියෙන. මම හිතන්නේ එක පන්ති කාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6,000ක් වෙන්නේ. ඔක ඉතින් මහදෙක්කයි. බැරිකමද නොකරනකමද? මාසෙට 6,000කට බොන්නේ. දවසටම බොනවන 6,000ක විතර. වටින්නේ නැද්ද? වෙනතුනේ මේ තාමත් පුටු කෑලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ. මම මේ පන්සල් වලට දෙන්න බා කියනව නෙමෙයි හොඳ. මම අර දරුවා අහපෙන්ද කිව්වේ. ජීවිතේ 2025 දී අතාරින්න ඕනේ. නිසරු නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින්න.